මොහොතකට ඔබේ දැස් පියාගන්න. සිතන්න ඔබ අදින් වසර 70,000කට පමණ කලින් අප්‍රිකාවේ මහා ඝන කැලෑවක හෝ සවානා තනබිමක ජීවත් වෙන අතිශය ප්‍රාථමික මිනිසෙක් කියලා. මේ කාලේ කිසිම විද්‍යාවක් නැහැ, තාක්ෂණයක් නැහැ, අඩුමතරමේ හරියට කතා කරන්න භාෂාවක්වත් දියුණු වෙලා නැහැ. රාත්‍රියේ දැඩි අඳුර මැද දරුණු වනසතුන්ගෙන් බේරෙන්න ඔබත් ඔබේ පවුලේ අයත් ගල් ගුහාවක කෙළවරක ගුලි වෙලා බියෙන් ගැටමින් සැගවී සිටිනවා. හදිස්සියේම මුළු අහසම දෙදරුම් කවමින් මහා හඩින් අහස ගුගුරනවා. ඒත් එක්කම දැවැන්ත අකුණක් ඇවිත් ගුහාව ඉදිරියේ ඇති විශාල ගසකට වදිනවා. මුළු පරිසරයම එකපාරටම ආලෝකමත් වෙලා ඒ දැවැන්ත ගස ගිනි ගන්නවා. අද ජීවත් වෙන ඔබ නම් දන්නවා මේක සාමාන්‍ය කාලගුණික තත්වයක්. වලාකුළු අතර ඇතිවන විද්‍යුත් ආරෝපණයක් නිසා ඇතිවන ස්වභාවික අකුණක් කියලා. නමුත් එදා හිටපු ඒ ප්‍රාථමික මිනිසාට මේ ගැන කිසිදු භෞතික විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැහැ. ඔවුන් දකින්නේ කුමක්ද? ඔවුන් දකින්නේ තමන්ට කිසිසේත්ම පාලනය කළ නොහැකි අදෘශ්‍යමාන අතිශය බලවත් කෙනෙක් ආසේ කොහේ හෝ සිට කෝපයෙන් ඒ ගසට පහර දෙන ආකාරයයි. මානව ඉතිහාසයේ අදෘශ්‍යමාන බලවේගයක්, එහෙමත් නැත්නම් දෙවියන් පිළිබඳ පළමු සංකල්පය අපේ මිනිස් මොළය තුල උපත ලැබුවේ අන්න ඒ බියමුසු මොහොතේදී. අද අපි කතා කරන්නේ ඒ කුඩා ගිනි පුපුරෙන් ආරම්භ වුණු බිය අද මුළු ලෝකයම පාලනය කරන දැවැන්ත ආගමික විශ්වාසයන් දක්වා විකාශනය වූයේ කෙසේද යන්න පිළිබඳවයි. මේ අපේ මානව පරිණාමය, අපේ මිනිස් මොළයේ පුදුමාකාර ක්‍රියාකාරීත්වය සහ මුළු ලෝකයම ජය ගැනීමට මිනිසාට උපකාරී වූ ප්‍රබලතම රහසිගත මෙවලම පිළිබඳ 100% සත්‍ය වූ විද්‍යාත්මක සහ ඓතිහාසික ගවේෂණයක්. ආගමක සැබෑ ආරම්භය සෙවීමට නම් අප යා යුත්තේ කිසිදු දේව මාලිගාවක්, පූජනීය ග්‍රන්ථයක් හෝ කිසිදු සංවිධානාත්මක පූජක පිරිසක් නොතිබූ අතිශය ප්‍රාථමික යුගයකටයි. මානව විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මිනිසාගේ පළමු ආගමික විශ්වාසය හැඳින්වෙන්නේ සර්වාත්මවාදය ලෙසයි. සර්වාත්මවාදය කියන්නේ ඊටාම සරල සංකල්පයක්. ඒන් කියවෙන්නේ මේ පරිසරයේ ඇති ගස්, ගල්, සතුන්, ගංගා, කඳු සහ ඉරහඳ ඇතුළු සෑම දෙයකටම අපට වගේම ආත්මයක් හෝ නොපෙනෙන ජීවයක් තිබෙනවායයි කියන දැඩි විශ්වාසයයි. පරිණාමීය ජීව විද්‍යාවට අනුව මිනිස් මොළය නිර්මාණය වී තිබෙන්නේ සෑම දෙයකම රටාවක් සහ අරමුණක් දකින්නටයි. කැලෑවක යන විට වියලි කොළයක් සෙලවෙන ශබ්දයක් ඇසුනොත් එය සුළඟට වුණායයි සිතා නොසලකා හරිනමාට වඩා එය සැගවී සිටින කොටියකුයයි සිතා පලා යාමෙන් ජීවිතය බේරා ගැනීමේ සම්භාවිතාව වැඩි. මේ නිසා මිනිසා සෑම දෙයක් පිටුපසම නොපෙනෙන බලවේගයක් දකින්නට පුරුදු වුණා. ගඟක් පිටාර ගලන්නේ ගඟට කේන්ති ගිය නිසා කියලාත්, ගසක් පළ දරන්නේ ගස සතුටු වුණේ නිසා කියලාත් ඔවුන් දැඩි ලෙස විශ්වාස කළා. මේ දඩයම් යුගයේදී මරණය යනු ඔවුන්ට තේරුම් ගත නොහැකි අතිශය භයානක සිදුවීමක් වුණා. තමන් එක්ක එකට හිටපු, එකට දඩයම ගිය තමන්ගේ ආදරණීයන් හදිස්සියෙම නිශ්චල වෙද්දී ඔවුන් පුදුමයටපත් වුණා. ඔවුන් තම මියගිය නෑඩෑයින්ගේ සිරුරු වලලන විට ඔවුන් පාවිච්චි කරපු ආයුධ, කාමබීම සහ මල් පවා ඒ සිරුර සමග වල දැමීමට පුරුදු වුණේ ඒ නිසයි. මීට වසර 60,000කට පමණ පෙර ඉරාකී ශානිදාර් නැමැති පැරණි ගුහාවෙන් හමු වූ නියාන්ඩර්තාල් මානව සැකිලිවල පවා ඉතාමත් ආදරයෙන් මල් තබා වල දැමූ සාක්ෂි පුරාවිද්‍යාඥයින්ට අදටත් හමු වී තිබෙනවා. මේන් අදහස් කරන්නේ මරණින් මතු ජීවිතයක් සහ ආත්මයක් ගැන විශ්වාසය මිනිස් මොළය තුල ඒ වන විටත් තදින්ම ගොඩනැගී තිබූ බවයි. තමන් ආදරය කළාය මිය ගිය පසු සම්පූර්ණයෙන්ම විනාශ වී නොයන බවත්, ඔවුන් වෙනත් මානයක ජීවත් වෙමින් තමන්ට උදව් කරන බවත් මේ මුල් කාලීන මානවයා විශ්වාස කළා. නමුත් ආගම යනු හුදෙක් බියක් හෝ මරණය පිළිබඳ විශ්වාසයක් පමණක්ම නොවේ. ආගම යනු අපේ මුතුන් මිත්තන් වූ හෝමෝ සේපියන්ස් මානවයාට මුළු පෘථිවියම ජය ගැනීමට ලැබුණු ලොකුම සහ සාර්ථකම ආයුධයයි. ප්‍රකට ඉතිහාසඥ යුවල් නෝවා හරාරි පෙන්වා දෙන පරිදි මීට වසර 70,000කට පමණ පෙර මිනිස් මොළේ ඉතා සුවිශේෂී වෙනසක් සිදු වුණා. ඒ හැඳින්වෙන්නේ ප්‍රජානන විප්ලවය ලෙසයි. මේ විප්ලවය නිසා මිනිසාට සැබෑ ලෝකයේ නැති දේවල්, එනම් භෞතිකව අල්ලන්න බැරි දේවල් මනසින් මවා ගැනීමේ සහ ඒවා සැබෑවක් යයි විශ්වාස කිරීමේ අපූර්ව හැකියාව ලැබුණා. ජීව විද්‍යාත්මකව බැලුවොත් මිනිසුන්ට කණ්ඩායමක් ලෙස එකිනෙකා පෞද්ගලිකව හඳුනමින් එකට එකතු වී සාමකාමීව සිටිය හැක්කේ උපරිම 150ක පමණ පිරිසකට පමණයි. එයින් එහාට ගිය පසු කණ්ඩායම තුල ගැටුම් ඇති වී කණ්ඩායම කැඩී යනවා. නමුත් මිනිසුන් දහස් ගණනක්, එහෙමත් නැත්නම් ලක්ෂ ගණනක් එකට එකතු කරගෙන එකම අරමුණකට මෙහෙවන්නේ කොහොමද? ඒ සඳහා ඔවුන් සියලු දෙනාම එකසේ විශ්වාස කරන පොදු මිත්‍යාවක්, එහෙමත් නැත්නම් දැවන්ත සාමූහික විශ්වාසයක් අවශ්‍ය වුණා. ආගම අන්න ඒ අඩුව ඊටාම සාර්ථකව පිරවුවා. එකිනෙකා කිසිදාක දැක නැති සේපියන්ස් මානවයන් දෙදෙනෙකුට තමන් අදහන එකම ගෝත්‍රයේ දෙවියන් හෝ ආත්මය ගැන කතා කරමින් ඊටා ඉක්මනින් මිතුරන් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම එකට එක් වී දැවන්ත මැමත් සතෙකු දඩයම් කිරීමට හෝ වෙනත් ගෝත්‍රයක් සමග යුද්ධ කිරීමට මේ අදෘශ්‍යමාන විශ්වාසය ඔවුන්ව එකට බැඳ තැබුවා. සරලවම කිව්වොත් ආගම යනු අපව කැලෑවෙන් මුදාගෙන සංවිධානාත්මක ශිෂ්ටාචාරයක් කරා ගෙන ආව ප්‍රබලතම සමාජීය බන්ධනයයි. කාලය ක්‍රමයෙන් ගත වුණා.
දැන් අපි අපේ කතාවේ දෙවන අදියරට එනම් කෘෂිකාර්මික යුගයට සහ බහුදේවවාදයේ ආරම්භයට පියනගමු. මේ යුගය මානව ඉතිහාසයේ අතිශය තීරණාත්මක කඩයිමක්. දශක කිහිපයකට පෙර ලෝකයේ ඉතිහාසඥයින් සිතා සිටියේ මිනිසා මුලින්ම කෘෂිකර්මාන්තය ආරම්භ කර සතුන් දඩයම් කිරීම නතර කරලා එක තැනක ස්ථිරව පදිංචි වුණා කියලයි. ඊට පස්සේ ඔවුන්ට නිදහස් කාලයක් ලැබුණු නිසා දෙවියන් ඇදහිීම සඳහා දේවස්ථාන ගොඩනැගූ බවයි ඔවුන් විශ්වාස කළේ. නමුත් 19 වන සියවසේ අගභාගයේදී තුර්කියෙන් සොයාගත් ගෝබෙක්ලි ටෙපේ නැමැති පුරාවිද්‍යා භූමිය මේ ලෝකයේ තිබුණු සීලම මතවාද මුළුමනින්ම උඩුයටි කුරු කළා. මීට වසර 12000කට පමණ පෙර නිර්මාණය කර ඇති මෙය ලොව පැරණිතම දේවමාලිගය ලෙස අදටත් පිළිගැනෙනවා. මෙහි ඇති පුදුමයට කරුණ නම් මෙය නිර්මාණය කරන විට ඒ අවට හිටපු මිනිසා තවමත් කෘෂිකර්මාන්තය කියන්නේ කුමක්ද කියා දැන සිටියේ නැහැ. ඔවුන් හුදෙක් සතුන් දඩයම් කළ සහ පළතුරු එකතු කළ සංචාරක පිරිසක් පමණයි. එසේනම් මෙතරම් දැවන්ත ටොන් ගණනේ බරිති ගල් කුට්ටි කිලෝමීටර ගණනක් ඈත ඉඳන් ඔසවාගෙන ඇවිත් මෙවැනි යෝධ දේවස්ථානයක් හැදුවේ ඇයි? පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ මේ දැවන්ත ආගමික වතාවත් සඳහා දහස් ගණනේ දඩයම්කරුවන් එකතැනකට රැස්වීම නිසා ඔවුන්ට කන්න අවශ්‍ය විශාල ආහාර ප්‍රමාණය ඒ අවට කැලෑවෙන් හොයාගන්න බැරි වුණ බවයි. ඒ නිසා ඒ රැස්වුණු දහස් ගණනක් මිනිසුන්ට කන්න දෙන්න අනිවාර්යෙන්ම ගොවිතැන් කිරීමට එනම් තිරිගු වැනි දේවන් එකතැනක වගා කිරීමට ඔවුන්ට සිදු වුණා. මෙයින් පැහැදිලි වෙන්නේ කෘෂිකර්මාන්තය නිසා ආගම බිහි වුණේ නෙවෙයි ආගමික අවශ්‍යතා නිසා ආගමික උත්සව නිසා කෘෂිකර්මාන්තය බිහි වුණු බවයි. කෘෂිකර්මාන්තයත් සමග මිනිස් සමාජය ඉතා වේගයෙන් සංකීර්ණ වුණා. මිනිසුන් දැන් තැනින් තැන යන්නේ නැතිව එක තැනක විශාල ගම්මාන සහ නගර විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් ඔවුන්ගේ ප්‍රශ්න වෙනස්. දැන් ඔවුන්ට දඩයම්කරුවන්ගේ සර්වාත්මවාදයට වඩා අතිශය සංකීර්ණ දේව සංකල්පයක් අවශ්‍ය වුණා. ගොවිතැන් කරන මිනිසුන්ට වැස්ස වෙලාවට ඕනේ වුණා. පායන කාලෙට ඉරේලිය ඕනේ වුණා. වගාවන් ලෙඩ රෝග වලින් බේර ගන්න ඕනේ වුණා. ඒ නිසා වැස්ස, හිරුවෙලිය, ශාස්ත්‍රීයත්වය, ලෙඩ රෝග නිවාරණය සහ යුද්ධය වැනි දේවල් පාලනය කරන වෙනම විශේෂඥ දෙවිවරුන් ඔවුන් නිර්මාණය කරගත්තා. මෙය බහුදේවවාදය ලෙස හැඳින්වෙනවා. මෙසපොතේමියාවේ සුමේරියානුවන්, මිසරේ එනම් ඊජිප්තුවරුන් සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වැසියන් තමන්ගේම වූ දෙවිවරුන්ගේ පවුල් සහ සභාවන් නිර්මාණය කළා. මේ යුගයේදී රජවරුන් තමන්ව දෙවියන්ගේ නියෝජිතයන් ලෙස හෝ ඇතැම් විට තමන්වම දෙවිවරුන් ලෙස සමාජයට හඳුන්වාගත්තා. ඊජිප්තුවේ හිටපු පාරාවෝවරු තමන්ව හිරු දෙවියන්ගේ පුත්‍රයා ලෙස ප්‍රකාශ කරමින් තමයි ඒ දැවැන්ත පිරමීඩ නිර්මාණය කළේ. මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත්ම දේ නම් ආගම යනු මේ වෙද්දි හුදෙක් ආත්මීය විශ්වාසයක් පමණක් නොවේ. එය රාජ්‍ය බලය පවත්වාගෙන යාමේ, මිනිසුන් ලවා බදු එකතු කිරීමේ, නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ලක්ෂ ගණනක් වූ මිනිසුන් පාලනය කිරීමේ ප්‍රබලතම දේශපාලන මෙවලමක් බවට පරිවර්තනය වී තිබීමයි. දැන් අපි මේ කතාවේ වඩාත්ම තීරණාත්මක යුගයට එළඹෙනවා. මේ යුගය ලෝක ආගම් ඉතිහාසයේ හැඳින්වෙන්නේ අක්ෂීය යුගය ලෙසයි. ක්‍රිස්තුපූර්ව 800ත් ක්‍රිස්තුපූර්ව 200ත් අතර කාලය මුළු මහත් මානව චින්තනයේ ස්වර්ණමය යුගයක් වුණා. මේ කාලය වනතෙක් දෙවියන් යනු මිනිසාගේ භෞතික අවශ්‍යතා ඉටු කර දෙන යාග හෝමවලට, සත්ව බිලි පූජාවලට ප්‍රිය කරන හුදෙක් ගනුදෙනු කරුවන් පිරිසක් වුණා. මිනිසුන් දෙවියන්ට කෑම දුන්නා. දෙවියන් මිනිසුන්ට වැස්ස දුන්නා. නමුත් අක්ෂීය යුගයේදී සමාජය මීට වඩා ගොඩක් දියුණුයි. මිනිසාට කණ්ඩ බොන්න ප්‍රමාණවත් දේවල් තිබුණා. නගර දියුණු වෙලා තිබුණා. ඒ නිසා ඔවුන් ඊට වඩා ඊටාම ගැඹුරින් සිතන්නට පටන් ගත්තා. ජීවිතයේ සැබෑ අරුත කුමක්ද? මිනිසුන් විදිහට අපිට මේ තරම් දුකක් දැනෙන්නේ, දුකක් ඇතිවන්නේ ඇයි? මරණින් මතු සැබවින්ම කුමක් සිදුවේද? අප සමාජයේ යහපත් මිනිසුන් විය යුත්තේ ඇයි? වැනි ගැඹුරු දාර්ශනික ගැටලු සමාජයේ උගතුන් අතර පුරාමතු වුණා. මේ කාලයේදී තමයි ලොව අදටත් පවතින පැරණිතම සංවිධානාත්මක ආගම ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන හින්දු ආගම විකාශනය වෙන්නේ. ඒට තනි නිර්මාතෘවරයෙකු නැහැ. ඒ ක්‍රිස්තුපූර්ව 1500ට පමණ පෙර ඉන්දියාවේ වෛදික යුගයෙන් ආරම්භ වූ විවිධ ඇදහිලි සහ දර්ශනයන් දහස් ගණනට එකතුවක්. ඍග්වේදයේ වැනි ලෝ පැරණිතම පූජනීය ග්‍රන්ථ හරහා ඔවුන් මුලින් ගින්නට, සුළඟට, ස්වභාව ධර්මයට වන්දනා කළත් පසුව බ්‍රහ්මන් නම් වූ මුළු විශ්වයම වෙලාගත් විශ්වීය ආත්මයක් පිළිබඳ ගැඹුරු දර්ශනයකට ගමන් කළා. නමුත් ඔබ දන්නවද ලොව මුල්ම ඒකදේවවාදී ආගම? එනම් මේ මුළු විශ්වයටම ඇත්තේ එකම එක නිර්මාතෘ දෙවියෙකු පමණක් යන සංකල්පයේ ලොවට මුලින්ම ගෙන ආව ආගම කුමක්ද කියා. එය පැරණි පර්සියාවෙන් එනම් වර්තමාන ඉරානයෙන් බිහි වූ සොරොස්ත්‍රියානු ආගමයි. ක්‍රිස්තුපූර්ව 1200 දී පමණ සරතුස්ත්‍රා නැමැති ශාස්ත්‍රූවරයා විසින් මේ හඳුන්වා දෙනු ලැබුවා. අද අපි තා සාමාන්‍යයෙන් කතා කරන හොඳ සහ නරක අතර සටන, මරණින් මතු ස්වර්ගය සහ නරකය, ලෝකාසානයේ සිදුවන අවසාන විනිශ්චය සහ දේවදූතයන් වැනි සංකල්ප ලොවට මුලින්ම ගෙන ආවේ මේ සොරොස්ත්‍රියානුවන් විසිනුයි. පසුකාලීනව යුදෙව් ආගමටත් ඉන්පසු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වලටත් මේ සංකල්පය තදින්ම බලපෑ පමණක් නොවේ, එය ලෝකයේ බහුතරයකගේ ආගමික පදනම් බවට පරිවර්තනය වී තිබීමයි. මේ අතරතුර ඉන්දියාවේ තවත් දැවැන්ත විප්ලවයක් සිදුවෙමින් පැවතුණා. කොතරම් දිවිවරුන් යැද්දත්, කොතරම් බිලි පූජා පැවැත්වුවත් මිනිස් දුක නිවාගත නොහැකි බව අවබෝධ කරගත් ශ්‍රේෂ්ඨ චින්තකයන් බිහි වුණා. බුදුදහම සහ ජෛන ආගම දිහිවන්නේ මේ ගැඹුරු පසුබිම මතයි.
බුදුදහම ලෝක නිර්මාතෘ දිව්‍යකු මත යැපීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් තමන්ගේම මනස පාලනය කිරීම සහ හේතුඵලවාදය මත පදනම් වූ අතිශය තාර්කික දර්ශනයක් ලෝට හඳුන්වා දුන්නා. එය හුදෙක් අන්ධ භක්තිය නැදහිය යුතු ආගමක් පමණක් නොවේ, එය මානව මනෝවිද්‍යාවේ විශිෂ්ටතම විශ්ලේෂණයක් වුණා. ඉතිහාසයේ රෝදය වේගයෙන් කැරකී අප නූතන යුගයේ දිසට එන විට ආගම් තමන් උපන් දේශ සීමා තරණය කිරීම එනම් ගෝලීයකරණය වීම ආරම්භ කළා. යුදෙව් ආගමෙන් බිහි වූ ක්‍රිස්තියානි ආගම බලවත් රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්වී මුළු යුරෝපයම ආක්‍රමණය කළා. ඉස්ලාම් ආගම මැද පෙරදිගින් ආරම්භ වී වෙළඳාම සහ අධිරාජ්‍යයන් පුළුල් වීම හරහා අප්‍රිකාව සහ ආසියාව පුරා ඉතා වේගයෙන් පැතිරුණා. මේ ලෝකව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් වූයේ ආගම් සතුව තිබූ අතිමහත් දේශපාලන සහ ආර්ථික බලයයි. අධිරාජ්‍යයන් පුළුල් වීමේදී ආගම යනු විවිධ භාෂා කතා කරන විවිධ සංස්කෘතීන් නැති ජනතාව එකම නීති පද්ධතියක් යටතට ගෙනීමට තිබූ පහසුම සහ සාර්ථකම මාර්ගයක් වුණා. ව්‍යාපාරික කටයුතු වලට වගේම ලෝකය පුරා සංචාරය කරන්නත් ආගමික ජාලයන් මිනිසුන්ට විශාල පහසුවක් ගෙන දුන්නා. මේ ලෝකය එකම ජාලයකට ගෙනීමට දැවැන්ත රුකුලක් වුණා. නමුත් මෙතනදී එක් වැදගත් ප්‍රශ්නයක් අපගෙන්ම ඇසිය යුතුයි. අද අප සතුව අභ්‍යවකාශයට යන තරම් අති නවීන තාක්ෂණයක් තිබියදීත් ජංගම දුරකථනයෙන් ලෝකයම දකින්න පුරුවන් වෙලා තිබියදීත් ඕනෑම සංකීර්ණ රෝගයක් සුව කිරීමට නවීන වෛද්‍ය විද්‍යාව තිබියදීත් තවමත් ලෝකයේ බිලියන ගණනක් ජනතාව ආගම දැඩි ලෙස විශ්වාස කරන්නේ ඇයි? මෙයට සැබෑ පිළිතුර ඇත්තේ අපගේ මනෝවිද්‍යාව තුලයි. මනෝවිද්‍යාවේ එන මරණ භය කළමනාකරන න්‍යාය මගින් පෙන්වා දෙන්නේ මිනිසාට තම මරණය පිළිබඳව ඇති සහජ බිය නැති කර ගැනීම සඳහා සදාකාලික පැවැත්මක් පිළිබඳ සහතිකය අත්‍යවශ්‍ය වන බවයි. ලෝකයේ කෙතරම් විද්‍යාව දියුණුවත් මිනිසා අත්විඳින ආතතිය, තනිකම, දුප්පත්කම සහ අසරණභාවය ඉදිරියේ මනසට සහනයක් ලබා දීමට තමන්ව සෑම විටම බලා ගන්නා, තමන්ට ආදරය කරන අදෘශ්‍යමාන බලවේගයක් සිටිනවායයි සිතීමට අපගේ මොළය නිරන්තරයෙන්ම කැමතියි. අපේ මොළය සෑම විටම සොයන්නේ පිළිතුරු සහ ආරක්ෂාවයි. විද්‍යාවට හැමදේටම පිළිතුරු නැති තැනදී, තමන්ගේ හදවතේ තියෙන බර සැහැල්ලු කරගන්න තැනක් නැති වුණාම, තමන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති වුණාම, ආගම එම ආරක්ෂාව සහ මානසික සහනය නොඅඩුව ලබා දෙනවා. අවසාන වශයෙන් අපේ මේ දීර්ඝ කතාව සාරාංශගත කරමු. එදා අකුණක් ගහන විට බියෙන් වෙවුළු හෝමෝසේපියන්ස් මානවයා මවාගත් ඒ කුඩා මිත්‍යාව සහ විශ්වාසය අද වන විට පෘථිවියේ බිලියන 8ක් වූ මිනිසුන්ව පාලනය කරන, ඔවුන්ව එකට බඳවා තබන දැවැන්තම සමාජ ආයතනය බවට පත් වී අවසන්. පෘථිවියේ පැරණිතම ආගම යනු කුමක්දයි කවුරුන් හෝ ඔබෙන් ඇසුවාහොත්, එය සංවිධානාත්මකව ගත් කල හින්දු ආගම හෝ ඒකදේවවාදීන් ගත් කල සොරෝස්ට්‍රියන් ආගම විය හැකියි. නමුත් සැබෑ ලෙසම ලොව පැරණිතම ආගම වන්නේ මීට වසර ලක්ෂයකට පමණ පෙර අඳුරු ගුහාවක් තුළ අපේ මුතුන් මිත්තන් ස්වභාව ධර්මයේ අසිරිය සහ බිහිසුණු බව දැක ඇති කරගත් ඒ අසීමිත භය සහ භක්තියයි. ආගම යනු මේ අප දකින මානව ශිෂ්ටාචාරය නිර්මාණය කළ ප්‍රධානතම ගෘහ නිර්මාණ ශිල්පියයි. ආගම නැති වුණාම අද අපි මෙතරම් දියුණු නගරවල තාක්ෂණික ලෝකයක සිටින්නේ නැහැ. අප තවමත් අප්‍රිකානු තනබිමවල විසිරුණු කුඩා ගෝත්‍ර ලෙසම පවතිනු ඇති. අපගේ අතීතය නිවැරදිව තේරුම් නොගෙන කිසිදාක අපට සාර්ථක අනාගතයක් ගොඩනගිය නොහැකි. ඒ නිසා ආගම දෙස අන්ධ භක්තියෙන් හෝ අන්තවාදී විරෝධයකින් තොරව විවෘත මනසකින් යුතුව විද්‍යාත්මකව සහ ඓතිහාසිකව බලන්නට අද සිට පුරුදු වන්න.